මිනිස්සු විදිහට අපි හැමදාම ජීවිතේ සතුටින් ඉන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි මේ නිරෝගීමත්ව අපේ ජීවිත කාලය ගත කරන්න අපි උත්සාහවන්ත වෙනවා. ඒ සඳහා ලොකු බලපෑමක් කරන දෙයක් තමයි මේ ආහාර රටාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේ ආහාර රටාව නිවැරදිව අපි පවත්වා ගත යුතු නිසා අපි මේ විදිහට නාලිකාවක් නිර්මාණය කරලා ආහාරවල තියෙන වැදගත්කම පිළිබඳව අපේ නාලිකාව ඇතුලේ කතා බහ කරන්නට උත්සාහවන්ත වෙන්නේ. හැමදාම මේ ආහාරවල තියෙන වටිනාකම පිළිබඳව අපිව දැනුවත් කරන්නට අපි ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා ඔන්න අද දවසේදීත් අපේ මැදිරියට අපේ වැඩසටහනට පැමිණියා. වෛද්‍යතුමනි ආයුබෝවන්, බොහොම ගෞරවයෙන් ඔබතුමා පිළිගනු ලබනවා. ඉතින් වෛද්‍යතුමනි ඇත්තටම මේ වැඩසටහන් කිහිපයක් අපි අරගෙන ආවා. අද දවසේදීත් විශේෂ කාරණයක් පිළිබඳව කතා කරනවා. මේ අපේ ෆුඩ්ස් හැබිට් නාලිකාවට ලැබෙන ප්‍රතිචාරයත් බොහොම ඉහළයි, වටිනවා කියලා ගොඩක් අය කතා කරලා තියෙනවා. මම කැමතියි මුලින්ම ටිකක් ඔබතුමාගෙන් අහන්න. දැන් අපේ නාලිකාව විදිහට මේ වැඩේ අපි කරගෙන යන එකේ සතුටක් අපිටත් තියෙනවානේ යම් ප්‍රමාණයක. ඉතින් මේකේ වටිනාකම පිළිබඳව පොඩ්ඩක් මේ අපි සම්පූර්ණ නාලිකාව සම්බන්ධයෙන් පොඩි වටිනාකමක් සහ යම් වචනයක් පොඩ්ඩක් කියනවනම් මම කැමතියි වැඩසටහන ආරම්භයේදීම. දැන් අපි මේ ආහාර සම්බන්ධව වැඩියෙන්ම කතා කරන්න හේතුව අපි දන්නේ නැති වුණාට අපි නොදැනුවත්වම අපේ මුළු ඇඟටම ලැබෙන්නේ ආහාර වලින් තමයි ශක්තිය ලැබෙන්නේ. සහ නිරෝගීකමටත් අපි ගන්න ආහාර ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපිට තියෙන කාර්යබහුලත්වය නිසා මිනිසුන්ට මේ ආහාර ගැන අමතක වෙලා තියෙනවා. ඒක නිසා ලෙඩ රෝග ගණනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට නිරෝගීව ඉන්න ආහාර රටාව හොඳින් මේ පවත්වා ගැනීම වැදගත්කම අපි දන්නවා. ඉතින් ඒක අපි දන්න දැනුම බොහොම හොඳින් බෙදාගෙන අපේ රටේ ජනතාවත් ලෝකවාසී ජනතාවත් සුවෙන්ති යන තමයි මේ නාලිකාව අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන බොහොම සතුටුයි. බොහෝ දෙනා මේවා නරඹලා අපිට මේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන් නේද? නිහතමානීව සතුටු වෙන්න හැකියාව තියෙනවා. මේ ව්‍යායාමය තව තව සාර්ථක වේවි ඔබේ ශක්තියත් එක්ක. ඉතින් දැන් අද කතා කරන කාරණේ තමයි සුවිශේෂීම කාරණේ බවට පත් වෙන්නේ. මම හිතන්නේ පුංචි කාලේ ඉඳලා ඔබ මේ දක්වාම මේකේ වටිනාකම පිළිබඳව යම් යම් ප්‍රමාණ වලින් දැනගෙන ඇති. නමුත් අද තමයි මම හිතන්නේ හරියටම මේ වටිනාකම පිළිබඳව දැනගන්නේ. ගොටුකොළ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න හදන්නේ. ඕන තරම් අපි අපේ ආහාර රටාවට එකතු කරගෙන ඇති. මේකේ රසවත් භාවය පිළිබඳව මම ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි, ගොටුකොළ ඇයි මෙච්චර වැදගත් වෙන්නේ කියන කාරණේ පිළිබඳව මම කැමතියි. දැන් කාරණා කිහිපයක් පිළිබඳව ඔබතුමාගෙන් විමසන්න. දැන් පුංචි කාලෙත් මට මතකයි අපිටත් බලෙන් තමයි මේ ගොටුකොළ කවන්නේ. ඒ තරමටම දැන් තමයි තේරෙන්නේ මේක කොච්චර වටිනවද කියන කාරණේ. ඉතින් ඔබ ඔබේ දරුවන් එක්කත් මේ කාරණා ෂෙයා කරගන්න කියන එක අපි මතක් කරනවා. ඒක තමයි වැදගත්ම කාරණේ. මේ අපි මොළය වර්ධනය වෙනවා කියන කාරණයක් වෛද්‍යතුමනි මම යම් ප්‍රමාණයකට අහලා තියෙනවා. මේ ඇත්තටම වෛද්‍යතුමනි මේ ගොටුකොළ සහ මොළය අතර යම් සම්බන්ධයක් තියෙනවද කියන එක පැහැදිලි කරගෙන අපි කතා කරමු. ඔව්. ඉතාම හොඳ තැනක්. මේ ගොටුකොළ වල වටිනාකම මොළයත් සමග ගොඩාක් සම්බන්ධයක් තියෙනවා. මේ වැඩසටහන අවසන් වෙනකොට වැටහෙවි මේ සම්බන්ධතාවය කොපමණ ප්‍රබලද සහ මේ ගොටුකොළ වල වැදගත්කම අපේ දරුවන්ට අපි හැමෝටම මොළයත් එක්ක කොච්චර වැදගත්ද කියලා. මේ ගොටුකොළ වල තියෙන සුවිශේෂී ගුණ කීපයක් ඒ කියන්නේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. රසායනික සංයෝග සහ ගුණාත්මක බවත් එක්ක මේ මොළයට ඉතාමත් හොඳයි. කොහොමද හොඳ වෙන්නේ? මොළයේ ඇතිවෙන මේ විස ද්‍රව්‍ය ඉවත් කරන්න ගොටුකොළ වල තියෙන රසායන ද්‍රව්‍ය වලට පුළුවන් වෙලා කියලා තියෙනවා. ඒ වගේම මොළයට හොඳ තත්ත්වයක් ඇති කරන්න රසායනික වශයෙන් ඉතාමත් සුවදායි තත්ත්වයක් ඇති කරන්න මේ ගොටුකොළ වලට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධානම එකක් තමයි අපිට මේ මතකය වැඩිවීම. ඒ වගේම අපිට එක දෙයක් කරේ එක එල්ලේ හිත පවත්වාගෙනම සමාධිය අපි කියන ෆෝකස් කරනවා කියලා දරුවන්ට අවශ්‍යම දේ ඉගෙන ගන්න. ඒක ඊට පස්සේ මේ මොළයේ තියෙන මේ තුලනය පවත්වා ගැනීමට ඒ කියන්නේ සම්පූර්ණ මොළයටම ඉතා වැදගත් වෙනවා. මේ වැදගත්කම තමයි ඉගෙන ගන්න දරුවන්ට මේක වැදගත් වෙනවා මේ ගොටුකොළ. ඒක නිසාම මේ නමකුත් දාලා තියෙනවා මේකට. දැන් එහෙම හර්බ්ස් කියලා කියන්නේ නිකන් අපි මේ ඒ වචන වලට මේගොල්ලෝ දාලා තියෙන ස්ටුඩන්ට්ස් හර්බ්ස් කියලා. එහෙම වචනයකුත් දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ඉගෙන ගන්න දරුවන්ගේ ප්‍රතිකාරය නැත්තම් ඒ දරුවන්ට ලැබෙන දිව්‍යමය ඖෂධය කියලා ගොටුකොළ වලට නමක් දීලා තියෙනවා. මේක මේ ඉංග්‍රීසි භාෂාවෙනුත් සමහර වෙලාවට එහුන් භාවිතා කරනකොට ගොටුකොළ කියන නම භාවිතා කරලා තියෙනවා. ඒ ගැන ඉතාමත් අපිට සතුටුයි. මොකද මේ ගොටුකොළ කියන එක
තේරුම තමයි ගොටු කොළ කියන කොළය ගොට්ටක් වගේ නැවිලා තියෙන නිසා. තව ඔබ මවිතෙන කරුණක් කියන්න මේ අමතක නොවෙන්න ගොටුකොළ අරගෙන බලන්න මේ රූපයකින් බලන්න නැත්නම් අපි කැමති මේ ප්‍රායෝගික ගොටුකොළ මේ අතට අරගෙන බලන එක මේකේ මේ වටේ මේ අර මොලේ තියෙන ධාර වගේ තමයි තියෙන්නේ. ඉතින් මොලේ හැඩයක් වගේ නෑ. මොලේ අපි අඳිනකොට ඒ හැඩේ තමයි ගොටුකොළේ තියෙන්නේ. ඉතින් ස්වභාවය බලන්න කොච්චර ඒ කියන්නේ ඒක එහෙම තියෙනවා. ඊට අමතරව විද්‍යාත්මකව විද්‍යාව පැත්තෙන් බැලුවම රසායන සංයෝගවල අපි ගැඹුරෙන් රිසර්ච් පැත්ත බැලුවමත් මේ ගොටුකොළවල මේ මොලයත් එක්ක සම්බන්ධතාවය සහ මොලේ ආරක්ෂා කිරීම සහ මොලේට මේ ඉතාමත් සුවදායි ඉගෙන ගන්න ළමයින්ට දිව්‍යමය ඖෂධයකින් නම ගොටුකොළට ලැබිලා තියෙනවා. ඉතින් මේකෙන්ම තේරෙනවා මේ ගොටුකොළ කොපමණ අපේ දරුවන්ට වැදගත්ද කියලා. පැහැදිලිවම වෛද්‍යතුමනි මම හිතන්නේ දැන් මේ කතා කරන කාරණේ කොච්චර වැදගත්ද කියන දේ පිළිබඳව ඔබ ටිකක් හිතන්න. ඔබ හිතනවා ඇති අපි දන්නවනේ මේක ගුණයි කියලා අපි දන්නවා. නමුත් ඒ අවබෝධය කොච්චරද කියන එක පිළිබඳව ඔබ පොඩ්ඩක් හිතන්න මේක සමාජගත වීමේ කොච්චර වැදගත්කමක් තියෙනවද කියන එක පිළිබඳව. ඒ නිසාමයි අපි මේ කාරණා පිළිබඳව කතා බහ කරන්නේ. වෛද්‍යතුමනි මේ තව ටිකක් අපි මේකේ ගුණ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්න පුළුවන් නම් තව යම් අවබෝධයක් ලබා දෙන්න මම කැමතියි ගුණ පිළිබඳව ටිකක් තව කතා කරන්න. ගුණ සම්බන්ධව විද්‍යාත්මක තහවුරු කරලා තියෙන ගුණ සහ තවත් ඒ කියන්නේ මේ සටහන් කරගෙන ගියාම අපිට දැනෙන දෙයක් තමයි මේක මේ හැමට ඊටාම හොඳයි කියලා. කොහොමද හැමට හොඳ වෙන්නේ කියලා බැලුවොත් හැමේ තියෙන මේ කොලජන් කියලා අපි දන්නවා. අපි දැන් කොලජන් සමහරට අපි මේ පිටින් මුදල් දීලත් ගන්න තත්යකට පත් වෙන කොලජන් මේ ද්‍රව්‍ය. නමුත් ස්වභාවිකවම අපේ තියෙන කොලජන් හැමේ තියෙන කොලජන් වර්ධනය කරන්න ගොටුකොළ වැදගත්. ඒකට හිතාගන්න පුළුවන් කොච්චර වැදගත්ද කියලා ස්වභාවය. ඒක නිසා සම මේ පිරිසිදු වෙලා පැහැපත් වෙනවා. සමේ තියෙන ලප කැලල් ඉවත් වෙනවා කියලා මේ විද්‍යාත්මකව තහවුරු කරපුව අපි කියන්නේ ගොටුකොළ තියෙන. ඒතර ගොටුකොළ දෙවෙනි ගුණය තමයි සමේ තියෙන ඒ කියන්නේ තුවාල ලප කැලල් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ විද්‍යාත්මකව මේ කොලජන් කියන ද්‍රව්‍ය ගොටුකොළවල මේ තියෙන සංයෝග වලින් ඒක හොඳ තත්ත්වයට කොලජන් වර්ධනය කරන වැදගත් වෙනවා. ඒතකොට සම ශක්තිමත් වෙනවා කියලා තියෙනවා. ඔන්න දෙවෙනි ගුණෙත් කිව්වා. තුන්වෙනි ගුණේ ලේ පිරිසිදු කිරීම කියලා අපි අර විස ඉවත් කරන ලේ පිරිසිදු කිරීමේ ගුණයක් තියෙනවා. හතරවෙනි ගුණය තමයි අක්මාවට හොඳයි කියලා තියෙනවා. පස්වෙනි ගුණය තමයි ආහාර මාර්ගයට ආහාර මාර්ග පද්ධතියට හොඳයි කියලා තියෙනවා. ඉතින් අපි හැමදාම කතා කරනවා වගේ සමස්ත ඇඟටම හොඳයි කියලා තියෙනවා. ඒකදී තව ඉතාම විශේෂ දෙයක් තමයි අපි මේ වැඩසටහන නිතරම කතා කරනවා නැවත ඇන්ටිඔක්සිඩන්ට් ගුණය මේකේ තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් ගුණය ගැන අපි නැවත මතක් කරමු. ප්‍රතිඔක්සිකාරක ගුණය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් වෙන්නේ ඇඟේ තියෙන විස ද්‍රව්‍ය. ඇඟේ හැදෙන විස ද්‍රව්‍ය ඉවත් කරනවා. එහෙම ඉවත් කරාට පස්සේ දිගු කාලන ඇති වෙන රෝගී තත්ත්ව ඒ කියන්නේ ඒ රෝග තත්ත්ව අඩු වෙනවා. සහ පිළිකා වගේ රෝග තත්ත්ව අඩු වෙනවා. එතකොට මේ ප්‍රතිඔක්සිකාරක ගුණය ගොටුකොළ වල බහුලව තියෙනවා. ඊට පස්සේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ගුණය කියලා තියෙනවා. අපේ ඇඟේ ප්‍රදාහයන් නැති වෙන එකට අදාළව ඒවා අඩු කිරීමේ ගුණය. ඒ කියන්නේ ඇඟේ තියෙන මේ ඒ වගේ ඉන්ෆ්ලමේටරි තත්ත්වයක් තියෙනවනේ ඒවා අඩු කිරීමේ ගුණයත් ගොටුකොළ වල තියෙනවා. ඒතකොට ගොටුකොළ වල ගුණ ඇහුවාම ඔබට ගොටුකොළ කවදාවත් වීසි කරන්න හිතෙන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා අපි මේ මෙහෙම දැනුවත් කිරීම කරනවා ඊටාම යහපත් දේවල් මේවා අනිත් අයත් සමග බෙදා ගන්න කියලා. ඒ කියන්නේ ඔබ මේක නරඹුවට පස්සේ බෙදා ගන්න. මොකද මේකෙන් තව වාසියක් වෙනවා ඔබට. ඔබ හොඳ දේවල් බෙදා ගත්තාම එහෙම බෙදාගෙන බෙදානකොට Tamanට තව හොඳ දේවල් ලැබෙනවා. ඒ කියන්නේ ලෝක ස්වභාවය තමයි දැන් අපි මේ දේවල් බෙදාගෙන යනකොට අපිට විදේශ රටවලින් හොඳ තියෙන පරීක්ෂණ වාර්තා අපිට ලැබෙනවා. අපිට හොඳ මුණ ගැසීම් ලැබෙනවා. දැනුම ලැබෙනවා. දැනුම කොහෙන් හරි ලැබෙනවා. මොකද අපි හොඳ දේවල් හොඳ හිතින් හදවතින් අනිත් අයට දුන්නාම විශේෂයෙන්ම දැනුම දුන්නාම අපිට මේ ප්‍රඥාව වැඩි වෙනවා. ඒ නිසා මේ වගේ හොඳ දෙයක් අපේ දරුවෝ හැමතෙම දැනගන්න. මොකද අම්මලා තාත්තලා හැමෝම කැමති තමන්ගේ දරුවන් මේ හොඳට ඉගෙන ගන්නවට ඒකට කැමතියි. එතකොට දරුවන්ට මේක දැනගන්න අපි ඉල්ලීමක් කරමු නේද? මේවා ඒ කියන්නේ බෙදා හදා ගන්න මේ දැනුම කියලා ඉල්ලීමකුත් කරමු. පැහැදිලිවම වෛද්‍යතුමනි දැන් ගොඩක් වෙලාවට අර විභාග අරමුණු කරගෙන අපි යන තරඟයක් නේ මෙතන තියෙන්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා
ඇවිල්ලා ජීවිතේ විභාගම නෙවෙයි ජීවිතය කියන්නේ එතනින් එහාට ජීවිතය සාර්ථක කරගන්න දියුණු කරගන්න ප්‍රශ්නයක් ආවම දෙයක් හිතලා තීරණ ගන්න අපේ ආහාර රටාව කොච්චර වැදගත් වෙනවද කියන එක පිළිබඳව ඔබ ටිකක් හිතන්න ඔබතුමා කිව්වාසේම අපි ෂෙයා කරගමු හැමතැනටම එතකොට අපිට අපේ වටිනාකම් තියෙනවා අපේ දේවල් තියෙනවා අපිට වත්තේ පිටියෙන් අපිට හොයාගන්න පුළුවන් ගොටුකොළ ටික එතකොට රූපලාවන්‍ය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන අයට ගොඩක් හොඳයි මේක දීර්ඝකාලීනව පාවිච්චි කරන එක මම හිතන්නේ වෛද්‍යතුමනි අනිවාර්යෙන් මේවා ඇඟට විස වෙනව නෙමෙයි. ඒ කියන්නේ විස ගතිය මේ පලා වර්ග වලින් විසක් වෙලා වාර්තා වෙන්නේ නැහැ. විස අඩු කිරීම තමයි තියෙන්නේ හැමදාම. ඉතින් අර අපි ගොටුකොළ භාවිතා කරනකොට ඇඟට ගුණයක් තමයි තියෙන්නේ. වෛද්‍යතුමනි එතකොට දැන් දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට කොච්චර වටිනවද කියන එක පිළිබඳව තව ටිකක් අපි කතා බහ කරමු සහ මට මේ ඔකත් එක්ක ඔබතුමා සම්බන්ධ කරනවා නම් වටිනවා දැන් ඇත්තටම දැන් පෞද්ගලිකව පුංචි කාලේ මම ගත්තත් මමත් කොළ කන්නේ එහෙම ලොකු කැමැත්තක් තිබිච්ච කෙනෙක් නෙවෙයි දැන් මම හිතනවා ගොඩක් දරුවෝ එහෙම කොළ කන්න ලොකු කැමැත්තක් නැහැ කොහොමද අපි දරුවන්ට මේක ආස වෙන විදියට දෙන්නේ කියන එක සහ දරුවන්ට වැදගත් වෙන එක ගැන පොඩ්ඩක් අපි අපේ නාලිකාවෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන දැන් අපි මෙයාල ಗುಣ මේ අපි සහ වැදගත්කම් තියෙන අපි නොදන්න යට ගියේවා ඒ කියන්නේ විද්‍යාත්මකව බටහිර විද්‍යාත්මකව තහවුරු කරපුවත් බලලා ඊට පස්සේ අපේ දේශීය ඥානයත් බලලා තමයි අපි මේවා කරන ඉතාලම මේ කියන කරුණු ගැන 100ක් අපි වක්කේම ගන්නවා සහ 100 සත්‍ය කරුණු කියලා අපි කියන්න ඕනේ අපි නිකන් අපේ වචනයක් එහෙම නිකන් කියන්නේ නැහැ මේ දක්වා අපි අන්තර්ජාලයේ හෝ කිසියම් අවුරුදු ගණනාවක කිව්වන වචනයක් ඒ වක්කේම අපි ගන්නවා සහ ඒක මේ ඇත්ත තොරතුරු තමයි දීලා තියෙන්නේ. ඉතින් දරුවන්ට ගත්තාම මේ ගොටුකොළ වල වටිනාකම අපි කිව්වා ඉගෙන ගන්න දරුවන්ට වටිනවා කියලා මට පොඩි දෙයක් මතක් කරනවා මම පොඩි කාලෙත් අපේ අම්මා මේ ගුරුතුමියක් මේ බත් එක්ක ගොටුකොළ සම්බෝල හදලා කවනවා. මම නම් ඇත්තටම ආසයි මේ සමහර දරුවන්ගෙන් දැන් මේ පලා වර්ග කෑම ගොඩක් ඈත්ලා තියෙන. ඒ කියන්නේ රසය අඳුර ගන්න බෑ. ඔවුන්ට ගොටුකොළ සම්බල් ඉතාම රසවත් හදලා දෙන්න පුළුවන් පොල් දාලා ගොටුකොළ අරගෙන හොඳට උඹලකට දාලා දෙහි ටිකක් දාලා එතකොට ඒ දෙහි දැම්මාම ඒවල මේ පොලුත් එකතු වුණාම සම්බෝලෙට මේ ගොටුකොළ එකතු වුණාම පොල් වල තියෙන ගුණේ දෙහි වල තියෙන ගුණේ ඒව එකතු වෙලා ලොකු ගුණයක් ඇති වෙනවා. ඉස්සර ඔය මේ හිසකෙස් මේ තඹ ඒ කියන්නේ තුනී වෙන විට මේ ගොටුකොළ කන්න දෙනවා මම අත්දැකීමෙන් දන්නවා. ඒක පස්සේ හිසකෙස් ගොඩක් මේ හොඳ තත්ත්වයට වෙනවා. ඒක පොඩි කාලේ අපි දන්නේ නැහැනේ විද්‍යාත්මක දැන් දන්නේ. ඉතින් මේ ඔක්කොම වක්කීමෙන් කියන්නේ. ඉතින් අපිට මේ හොඳ දේවල් බෙදා ගැනීම තමයි අවශ්‍ය. ඉතින් ගොටුකොළ ඒ සම්බෝලයක් ලෙස රසවත් කන්න පුළුවන්. කැඳ හදනකොට අර පොඩ්ඩක් රත් කන්න වෙන නිසා සම්බෝල තමයි ගුණ. සමහර අය මේ දෙහි දානවා ඊට පස්සේ මිරිස් කරලක් වගේ පුච්චලා දානවා. ඒ වගේ පුච්චලා මිරිස් කරල් 3-4ක් මේකට එකතු කරාම තවත් රස එනවා. පොඩි දරුවන්ට දෙනවා නම් මිරිස් දාන්න බෑ. හොඳට පොල් දාලා හොඳට ගොටුකොළ මේ අරගෙන මේ උඹලකට දානවා නම් දාලා මේ දෙහි දැම්මට පස්සේ හොඳ රසයක් එන එක බත් එක්ක මේ අනිත් ව්‍යංජන එක්ක ගත්තාම හොඳට කන්න පුළුවන්. දරුවන්ට බෑ හුරු කරමු. මේ වල වැදගත්කම මේ මෙතකයි කියලා නිම ගන්න බෑ. අපේ අම්මා පොඩි කාලේ කොහොම හරි ගොටුකොළ කවලා තියෙනවා. ඉතින් මේ අපි ස්තුතිවන්ත වෙනවානේ අපේ ඒ පරම්පරාව. විශේෂයෙන්ම මේ අධ්‍යාපනික දැනුම විතර නෙවෙයි ප්‍රඥාව වැඩි වෙන්නත් අතීතයේ ඉස්සර ගොටුකොළ කාලා තියෙනවා. දැන් මේක අඩු නිසා තමයි අපිට මේක මතු ගන්නලා තියෙන්නේ. අපි මම හිතන්නේ ලොකු අපි මේ කරන වැඩසටහන ලංකාවේ ලෝකේ ලොකු වෙනසක් ඇති කරાવી. ඔබ ඒ වක්කීමක් තියෙනවා. මොකද එහෙම ගොටුකොළ කන එක නැවත වැඩි වෙලා මිනිසුන්ගේ ප්‍රඥාව වැඩි වුණොත් අපි මං හිතන අපේ කණ්ඩායම එකක් කරන්න පුළුවන්. කණ්ඩායම විශේෂයෙන්ම දැන් මේ අපි දෙන්න විතරයි මේකේ පේන්නේ. නමුත් අපේ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා අපේ කණ්ඩායමටම අපි හැමෝටම මේක බලෙන් අපිටත් තව ප්‍රඥාව වැඩි වෙන්න කියලා. නිසා මේ වීඩියෝ එක සාමාන්‍ය වීඩියෝ එකක් නෙමෙයි. එච්චරට වැදගත් වීඩියෝ එකක්. පැහැදිලිවම වෛද්‍යතුමනි දැන් අපි සමාජ මාධ්‍ය ඇතුලේ ගත්තොත් අපේ ඔළුව විනාශ වෙන අපිට කුණු ගොඩවල් යහන්න දකින්න ලැබෙන. ඉතින් ඔබ හිතන්න මේ වැඩසටහන මෙහෙම නරඹන්නම ලැබීම ඔබ කොච්චර වාසනාවන්තද කියන එක සම්බන්ධයෙන් වෛද්‍යතුමනි මේ දැන් ලංකාවේ ටිකක් ඔබතුමා කිව්වා වගේ මේක අඩුයිනේ දැන් ගොටුකොළ දරුවෝ හරි ඇත්තම ශනික ආහාර වලට හුරු වෙලා දෙමව්පියොත් දැන් අලුත් පරම්පරාවේ දෙමව්පියෝනේ ඉන්නේ. එතකොට ඒ වටිනාකම් ටිකක් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඔබතුමා කිව්වා වගේ අපි මේක නගා සිටවන්න උත්සාහවන්ත වෙමු. කොහොමද අපි මේක ගොටුකොළ ටිකක් ගෙදර වවා ගන්න එක ගැන එතකොට සාමාන්‍යයෙන් දවස ටික වේලක් හරි කොළ ටිකක් එකතු කරගන්න එක ගැන පොඩි අදහසක් කිව්වොත් වටිනවා වෛද්‍යතුමා. ඇත්තටම අපි මේක නිවසට ගෙන එමු. ගොටුකොළ වල වර්ග කීපයක් තියෙන. එකෙන් අපි කියන්නට ගමේ තියෙන ගොටුකොළ වල ගුණ වැඩි. හීනි ගොටුකොළ එක ඉස්සර රබර් වතු, තේ වතු, ඒ වගේ තියෙන වතු ගොඩක් තිබුණා අපේ පළාතේ. එතකොට මේ ගොටුකොළ ගොඩක් වැවෙනවා. එතකොට දැන් ඒවා අයින් කරපු නිසා ගොටුකොළ අඩු තත්ත්වයක් තියෙනවා.
නිවසේ පුළුවන් නම් පෝච්චි 4-5ක් අරගෙන පොඩියට මේ ගමේ ගොටුකොළ ටිකක් පොඩ්ඩක් වවා ගන්න. හීනි ගොටුකොළ එක තමයි ಗುಣ වැඩි කියලා කියන්නේ. ඒකට දන්නව ගමේ ගොටුකොළ කොලේ පොඩි. ඒක උසට වැඩි හැදෙන්නේ නැහැ නිකන්. ඒ කියන්නේ උස අඩුයි. තව ගොටුකොළ වර්ගයක් තියෙනවා අපි ගොඩක් අඩේ තියෙනවා. උසයි පත්‍ර ලොකුයි. ඒක අලුතෙන් හදපු ගොටුකොළ. ඒක නෙමෙයි හොඳම ගොටුකොළ. හොඳම ගොටුකොළ ಗುಣ වැඩිම තියෙන ගොටුකොළ ස්වභාවික ලෝකයට ආපු ගොටුකොළ තමයි හීනි ගොටුකොළ. මේ පොඩි පත්‍ර පොඩි මේ උසට වැඩෙන්නේ නැහැ. පොළොව මට්ටමේ පඳුරු වගේ එන්නේ නැහැ. වැල වගේ යනවා. පොඩි කාලේ අපිට ඇත්තටම මතකයි මේ ගොටුකොළ අපි අතින් මේ අපේ වතු වල විශාල වතු ඒ තිබෙච්ච ඒවා මේ අතින් අරගෙන මේ අපිම ගලවලා ඊට පස්සේ අපිම සුද්ධ කරලා ඒ අද්දකින් තියෙන වැල් සුද්ධ කරලා ඊට පස්සේ අපි අම්මලට දෙනවා. ඊට පස්සේ මේ සෝදලා. එතකොට ඒක හදලා අපි කොහොමද පලා වර්ගයක් එකතු කරගන්නේ දවසල. ලංකාවේ පලා වර්ග ගොඩාක් තියෙනවා. මම හිතන්නේ මේක හැරවුම් ලක්ෂයක් වෙයි අපි මේ ලංකාවේ පලා වර්ග මිනිසුන්ට ගෙදර හදන්න කියමු. ඊට පස්සේ එහෙම පොඩි පණවිඩයක් ගෙනියමු. ඒක ඔබ පුළුවන් නම් ගොටුකොළ පඳුරක් හදන්න. ඊට අමතරව තව දෙයක් තියෙනවා. ගොටුකොළ මේ දැන් සම්බෝලයක් හදන්න කොළ කීපයක් කඩලා නිකන් කන්න පුළුවන්. ඒ කියන්නේ සම්බෝලයක් වගේ කොළ කීපයක් කඩලා මේ ගෙදර පඳුරක් හදාත්තම කන්න පුළුවන්. සම්බෝල ඒ කියන්නේ ඒක දවසට කොළ කීපයක් කෑවොත් ඒකේ ගුණයක් තියෙනවා. මෙච්චරම වටින ගුණයක්. මොකද අපි දැන් ගුණ කතා කරන්නේ එච්චරම වටින එකක් තමයි අපි මේ අපිට නැවත කරන්න තියෙන්නේ ගොටුකොළ ගෙවල් වල පොඩ වවමු වතු වල වවමු ඒවා වවලා අපේ දරුවන්ට ගොටුකොළ කන්න දෙමු. පැහැදිලිව වෛද්‍යතුන් මං හිතන්නේ අපේ ඉදිරි පරම්පරාව අපේ වටිනාකම් මේ රට රැක ගන්න අපි මෙතනින් පටන් ගන්න ඕනේ. මේ ආහාර රටාව අපි පැහැදිලිවම වෙනසක් කරන්න අවශ්‍යයි. දැන් මොකද ශනික ආහාර වලට හුරු වෙලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි මේ අපේ කෑම වේලට අපි දවසට ගන්න ව්‍යාංජන 2-3ට මේ කොළ මැල්ලුමක් පලා ටිකක් මේ ගොටුකොළ මැල්ලුමක් මේ සම්බෝලයක් අපි හදා ගන්න උත්සාහවන්ත වෙමු කියන යෝජනාව තමයි සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් වෛද්‍යතුනි මං හිතන්නේ හොඳ දැනුමක් ලොකු දැනුමක් වටිනාකමක් එකතු කරන්න අද ෆුඩ්ස් හැබිට් නාලිකාව ඇතුළේ අපිට හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා වෛද්‍යතුමනි ඔබතුමාටත් බොහොම ස්තුතියි. අපි ඉදිරියේදී මුණ ගැහිලා කතා කරමු වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමාලා අයිබෝන් ඔබතුමන්ට. ඉතින් ඔබ උත්සාහවන්ත වෙන්න. අපි අර වෛද්‍යතුමා කිව්වා වගේ අපි ගෙදර පැලයක් හදාගන්න උත්සාහවන්ත වෙමු. ඊට පස්සේ ඔබ පැලයක් හදලා අපිට ෆොටෝ එකක් අරගෙන කමෙන්ට් එකට දාන්න. ඒක ගොඩක් වටි අපිටත් සතුටක් තියෙනවා. එතකොට අපි කියලා මේ දේ ඔබ ඔළුවට ගත්ත නේද කියන අපි ඉස්සරහට ලොකු ගමනක් යන්න උත්සාහවන්ත වෙමු. ඒ මතක් කිරීමත් එක්ක එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා. ඉදිරියේදී තවත් විශේෂ කාරණා ගොඩක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන හැමදෙනාටම යහපත් හිර දවසක්.